මගේ නම සාලිකා. මම මේ අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ජීවිතයේ සිදු වුණු ඇත්තම සිදුවීමක් ගැන. මම ඉන්නේ පාදුක්කේ. මම A level කර හිටියේ. ගෙදර හිටියේ මමයි තාත්තයි මල්ලී විතරයි. මට දවසම ක්ලාස්. මල්ලිත් තාම ඉස්කෝලේ යනවා. අපේ අම්මා නැති වෙලා. අපිව බලාගෙන හැමදේම කළේ අපේ තාත්තා තමයි. ඉතින් එක දවසක් ක්ලාස් වෙලාසන ඉවර වුණා. සර්ට අසනීප වෙලා නිසා මම ගෙදර ගියා. මම ගෙදර යනකොට ඉස්සරහ දොර ඇරලා තිබුණා. තාත්තා නම් වෙනදාට මේ වෙලාවට එන්නේ නැහැ. දොර බාගෙට තමයි වහලා තිබුණේ. තාත්තා ඇවිල්ලා ඇති කියලා හිතාගෙන මම ගෙට ගියා. මම ගෙට යනකොට තාත්තගේ කාමරේ පැත්තෙන් ගෙදර ගාන සද්දයක් ඇහුණා. මම හිතුවා තාත්තා අසනීප වෙලා ගෙදර ඇවිල්ලාද දන්නේ කියලා. මම එහෙමම කාමරේට යනකොට දොරෙද්ද ඈත් කරලා බලනකොට මම දැකපු දෙයින් මගේ ඇස් අදහ ගන්න බැරි වුණා. අපේ එහා ගෙදර ඉන්න කමර නැන්දයි තාත්තයි ඒ දෙන්න වෙනම ලෝකෙක තනි වෙලා. මම ඉන්නවා කියලාවත් එයාලට ගාණක් නැහැ. එයාලා දැක්කේ නෑ මම ඉන්නවා. ඉතින් මම එහෙමම හොරෙන් හැංගිලා බලාගෙන හිටියා. මට මුලින් කේන්තියක් ආවත් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ආසාවක් ඇති වුණා. ඒකට හේතුව තමයි තාත්තා කොහොමත් තනියම ඉන්නේ. අපිට කිසිම අඩුපාඩුවකුත් කරන්නේ මටයි මල්ලිට. එයාලත් කැමති ඇතිනේ. මම ඉතින් ඒකට විරුද්ධ වෙන්න ගියේ නෑ. මම හොරෙන් බලාගෙන හිටියා. ඒ දෙන්න වෙනම ලෝකෙක. මම ওই විදිහට බලාගෙන ඉඳලා වැඩේ ඉවර වෙන්න ලඟ වෙනකොට දැක්කේ නෑ වගේ මම ගෙදරින් බැහැලා එළියට ගියා. මොකද මේක තාත්තා දැනගත්තොත් මම දැක්කා කියලා හරි නෑනේ. ওই විදිහට ගොඩක් දේවල් මගේ ජීවිතේ ওই සිදුවීම් පස්සේ වුණා. මම මේ හැමදේම කියන්න. මගේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාන්න. මම reply කරන්නම්.